බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීම ඇති වෙන කම්ම ඒ බුද්ධානුස්සතිය යෙදෙන්න. බුදු ගුණ නිතර මෙනෙහි කරන්න. ඔය හදවත සුවඳ කුටියක් කරන්න. බුදුරජාණන් වහන්සේට වඩින්න. අමා ධර්මයේ ගුණ මිහිර මෙනෙහි කරන්න. එහෙම දහමක් ලැබුණ නිසා නේද මේ විදිහට අපට අද පිළිසඳරක යෙදෙන්න පුළුවන්කම ලැබුණේ. ඒ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි එලෙසින් ඒ දහම් ගුණ මෙනෙහි කරන්න. සංඝ රත්නයේ සුපිලිපන් ආදී ගුණ එකින් එක මෙනෙහි කර කර බුද්ධානුස්සතිය යෙදෙන්න. ධම්මානුස්සතිය සංඝානුස්සතිය යෙදෙන්න. යමෙකුට ඒ ශාස්ත්‍ර ගෞරවය තියෙනවා නම්, සිල්වත්කම තියෙනවා නම්, ධර්ම ගෞරවය තියෙනවා නම්, සංඝ ගෞරවය තියෙනවා නම් කාලේ එනම පින්වතුනි ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම මුහුකුරා තේවේ කාලේන පච්චෙන්ති. නියම වේලාව ආවට පස්සේ මාර්ගඵල ප්‍රතිවේදයෙන් ඒ ශ්‍රාවකයා සැනසෙනවමයි.